සුබ දවසක් කියලා ඔයාලා බැංක් අප්ඩේට්ස් YouTube මාලිකාවට පිළිගන්නවා. ඉතින් අදත් මම තෝරගත්තා ඔයාලා වෙනුවෙන් ෆික්ස් ඩිපොසිට් එකක් සම්බන්ධව. ඉතින් CDB බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. 111කට වැඩි පොලිය මුදලක් ගෙවනවා. ඒ නිසා තමයි මම අද ඔයාලට මෙන්න මේ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් දිගට වීඩියෝ එකත් එක්ක හැදිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තාමත් බැංක් අප්ඩේට්ස් YouTube මාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එකක් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට ඕපන් කරගත්ත CDB බැංක් එකේ වෙබ්සයිට් එක මම ඕපන් කරලා මම මේ ටිකක් පහලට යනවා. මෙතන CDB ධන සුරැකුම් ෆික්ස් ඩිපොසිට් කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා තත්ත්වයේ සම්බන්ධව. මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මියුචුවල් ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ කල් පිරුණාට පස්සේ ගන්න මුදල සහ වාර්ෂිකව කල්පිරීමේදී ගන්න මුදල. මෙන්න මෙතන තියෙනවා ටිකක් ලොකු වැදගත්කමක්. මෙතනදී අනිවාර්යෙන් තියෙන මුදලටම. ඒ කියන්නේ වාර්ෂිකව බැංකුව වලින් ගෙවන පොලියමයි කියලා තැන තමයි මෙතන තියෙන්නේ. ඒක ටිකක් ඔයාලා හොයලා බලන්න. කාට හරි ඒ සම්බන්ධව ගැටලුවක් හෝ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් මට කියන්න මම හොඳ පැහැදිලි කිරීමක් මේ සම්බන්ධව දෙන්නම්. මේක ලොකුවට ඔලුවට ගන්න එපා. කොහොමවත් මෙතන කල්පිරීමේදී පමණයි මෙන්න මේ ෆික්ස් ඩිපොසිට් එකේ ඉන්ට්‍රස්ට් එක ඔයාලට ලැබෙන්නේ. මම දැනට නිකන් කියන්න යන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් print කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් මෙතන තියෙනවා දින 100ක ධන සුරැකුම් ෆික්ස් ඩිපොසිට් එකක් 9.2ක් ගෙවනවා. ඉතින් මෙතනදී ඔයාලට AER මියුචුවල් එකට දාලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් බැංකුවට ගිහිල්ලා. අපි දැනට මේ ටික කියවුම් කොහොමත් කල්පිරීමේදී තමයි අපිට පොලිය ගණනය වෙන්නේ. ඉතින් මම ඒ ටික තියාගෙන යන්නම්. ඊට පස්සේ දින 200ක ධන සුරැකුම් එකක් තියෙනවා 9.85ක් ගෙවනවා. මම මේකට කොහොමද පොලිය ගණනය කරන්න කියලා වීඩියෝ එක අවසානයේදී කියන්නම්. දැනට මම දින සහ පොලි රේට් එක විතරක් තියාගෙන යන්නම්. ඊට පස්සේ වසරකට වැඩි, ඒ කියන්නේ දවස් 35ක් වගේ වැඩි කාලයකට මෙන්න මේ විදිහේ දිනවා 365යි. තව 35ක් වගේ දාමු 400. දින 400කට 111.30ක් ගෙවනවා. මෙන්න මේක ටිකක් වැදගත්. අවුරුද්දකට වැඩි කාලයක්, දවස් 35ක් විතර තව වැඩි මාසයක් විතර. නමුත් මේ ෆික්ස් ඩිපොසිට් එක ටිකක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද 111ක් ගෙවනවා. ඊට පස්සේ නැවතත් දින 400 තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක්. ඒක දීර්ඝායු කියලා තමයි තියෙන්නේ. දීර්ඝායු ෆික්ස් ඩිපොසිට් එක දින 400 ධන සුරැකුම් ෆික්ස් ඩිපොසිට් එකට වඩා දීර්ඝායු ෆික්ස් ඩිපොසිට් එකේ 11.8ක් ගෙවනවා. ඉතින් මෙතනදී කියලා නැහැ කාටද දාන්න පුළුවන් කියලා නම් තරුණයන්ට කියලා තමයි ගොඩක් දුරට මට මේකෙන් තේරෙන මාත් එච්චර ලොකුවට කියවෙන ෆික්ස් ඩිපොසිට් රේට් එක විතර මමත් බැලුවේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම නැවතත් බලලා ඔයාලට ඒ සම්බන්ධව කියලා දෙන්නම්. ඉතින් ගොඩක් මම දන්නවා තරුණයෝ තමයි මගේ වීඩියෝ බලන්නේ. අතේ තියෙන මුදල කොහොමද ඉතුරු කරගන්නේ සහ පොලි රේට් එක කොහොමද ගන්න කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන මාස 37ක ධන සුරැකුම් දීර්ඝායු දෙකම 13.5ක පොලි ප්‍රතිශතයක් ගෙවනවා. ඊට පස්සේ මාස 13ක් අර අතන ඉස්සෙල්ලා වගේම දවස් 400 වගේ මාස 13 ධන සුරැකුම් එකක් තියෙන 11.30ක් ගෙවනවා. නැවතත් මාස 13ක 11.8ක් ගෙවනවා. මේ ඉස්සෙල්ලා එකම වගේ තමයි ඒකත්. ඊට පස්සේ මාස 25ක ධන සුරැකුම් දීර්ඝායු එකක් තියෙනවා 13ක් ගෙවනවා. ඊට පස්සේ මාස 60ක ධන සුරැකුම් දීර්ඝායු එකක් තියෙනවා ඒකත් 15ක් ගෙවනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පොලිස් ප්‍රතිශත ගෙවන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද ලක්ෂ 5ක වගේ මුදලක් දැම්මොත් ඔයාලට ලැබෙන පොලිය ප්‍රතිශතය කියලා ඔයාගේ දින ගාන කල්පිරීමේදී. ඉතින් මම දැනට මේ වගේ එකක් තෝරන්නම්. දින 100ට අපි බලමු ලක්ෂ 5ක මුදලක්. ලක්ෂ 5ක මුදලක් දින 100ට දැම්මොත් 9.22ක් ගෙවනවා. මේක බෙදන්නම් 100ෙන්. එන්න මෙතන හම්බ වෙනවා 46100ක පොලියක්. එතකොට මේක මම බෙදා ගන්න ඕනේ 365කින්. එතකොට 126ක මුදලක් එනවා. එතකොට මේක මම වැඩි කර ගන්න ඕනේ 100ෙන්. ඉතින් මට 12630ක වගේ මුදලක් තමයි දින 100කට ලැබෙන්නේ. ඉතින් මෙතනදී තව ඔයාගේ withholding tax එකට 110ක මුදල ගෙවෙනවා නම් මෙතනදී ඔයාගේ තව 0.9ක මුදලක් ලැබෙනවා. 11367ක් වගේ මුදලක් තමයි
ඔයාට දින 100 කල්පිරීමේදී ලැබෙන්නේ. ඊට පස්සේ මම දින 400කට යන්නම්. මෙතන ලක්ෂ 5ක වගේ මුදලක් මම දැම්මොත් මට හම්බෙනවා 100ට අපි හිතමු මම දාන්නේ දීගායුක 12.8ක පොලියක් හම්බෙනවා. මේක මම බෙදා ගන්නම් 100ෙන්. රුපියල් 59000ක් වගේ මුදලක් මට හම්බෙනවා. ඊට පස්සේ මම මේ ලැබෙන මුදල තියෙන්නේ අවුරුද්දකට නිසා මම මේක බෙදා ගන්නවා 365කින් 161ක් වගේ එනවා. ඊට පස්සේ මම මේක වැඩි කර ගන්නවා දින 400ෙන් 64657ක් වගේ මුදලක් ඔයාලට ලැබෙනවා. ඉතින් මෙතනදිත් ඔයාලා විත්ඩ්‍රෝලින් ටැක්ස් එක එහෙම නොගෙවනවා නම් මෙතනදී 0.9ක් හම්බෙනවා. 58151 වගේ දල ගාණක් තමයි හම්බෙන්නේ. ඉතින් හරියටම මේ ගාණ බැංකුවෙන් ගෙවනවද කියලා ලොකු මේකක් නෑ. මොකද ඒගොල්ලෝ හදන විදිහක් තියෙනවා සහ අපි හදන විදිහේ වෙනස්කම් වෙන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ වචන මට මාර වටිනවා. මගේ වැරදි තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් පෙන්නලා දෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ පොලියක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මෙතනදී monthly නැති නිසා තමයි මම මේ විදිහට හැදුවේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ හදාගෙන තමන්ගේ පික්ස් එකේ සාමාන්‍ය දල ගාණක් ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් හදලා බලන්න පික්ස් එකක් දාලා ඒ ගාණ එනවද කියලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් බැංක් අප්ඩේට්ස් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.